ආයිබෝන් යාළුවෝ හැමෝටම ඔයා මැද පෙරදිග ගෘහසේවිකාවක් විදිහට එන්න සූදානම් වෙන කෙනෙක්ද? මැද පෙරදිග ගෘහසේවිකාවක් විදිහට එන්න හිතන කෙනෙක්ද? ඔයා මුලින්ම කරන්න ඕනේ මොකද්ද? ඒජන්සිය හොයාගන්න එක? සබ් කෙනෙක් හොයාගන්න එක? නෑ. ඔයා සබ්ලා හොයන්න යන්න එපා. මේ නන්නාඳුනන රටකට නන්නාඳුනන භාෂාවක් කතා කරන නොදන්න රටකට ඔයාට එන්න ශක්තියක් තියෙනවා නම් ඇයි ඔයාට ඔයාගේම රටේ ඔයාගේම භාෂාව කතා කරන තැනකට ගිහිල්ලා ඔයාගේ අවශ්‍යතාවය කියන්න බැරි? මේ ලංකාවේ ප්‍රධාන නගර අනුරාධපුර, කොළඹ, කුරුණෑගල ප්‍රධාන නගරවල ඕන තරම්ම රැකියා නියුත ආයතන තියෙනවා. ඔයා පත්තර වලින් ඔය YouTube වලින් ඔයා දන්න කෙනාගෙන් හොඳ ඒජන්සියක් තෝරගන්න. තෝරගෙන විරලා ඔයා යන්න. ඔයාටම යන්න. මෙච්චර මේ රටකට ඔයාට එන්න පුළුවන් නම් තනියම කිසි කෙනෙක් නැතුව මේ රටට ඇහිලා මේ දේවල් හැම දෙයකටම මුහුණ දෙන්න පුළුවන් නම් ඇයි ඔයාට බැරි ඔයාගේ රටේ ඔයාගේ භාෂාව කතා කරන රටේ ඔයාට ගිහිල්ලා තනියෙන් මේ ඔය දේවල් කරගන්න. ඇයි නන්නාඳුනන මිනිස්සෙක්ගේ ආධාර උපකාර පතන්නේ රටේ ඉන්නේ. අන්තිමට ඔයා ආපු ඒජන්සිය දන්නෙත් නෑ. ඔයා ආපු ඒජන්සි මිනිස්සුන්ගේ මූණක් දන්නෙත් නෑ, නමක් දන්නෙත් නෑ. එහෙම කරන්න එපා. මින් මස්සට ඔයා එහෙම කරන්න එපා. ඔයා යන්න ඒජන්සියකට ඔයා ගිහිල්ලා ඒජන්සියේ ප්‍රධානියත් එක්ක කතා කරලා ඔයාට ඕන රැකියාව ඔයා හොයාගන්න. ඔයා ඉන්නේ ගෙදරකට දරුවෙක් බලා ගන්නද, ලෙඩෙක් බලා ගන්නද, උයන්න පියන්නද, සුද්ධ කරන්නද, ඒවට මොනවට දෙන්න කියලා ඔයා තීරණය කරන්න. ඔයා තීරණය කරලා විල ඒජන්සියට මට මෙන්න මේ රැකියාවක් ඕනේ කියලා. එකපාරට પાස්පෝර්ට් එක දික් කරන්න යන්න එපා. ඔයාට හරියන රැකියාව ඒජන්සියෙන් දෙනවද බලන්න. ඊට පස්සේ වැටුම කතා කරගන්න. ඔයාට කරදරයක් වුණොත් ඒගොල්ලෝ මොන ආකාරයෙන්ද ඔයා වෙනුවෙන් ඉදිරිපත් වෙන්නේ? ඒ දේ බලන්න. මම මින් ඉදිරියට මැද පෙරදිග රැකියාවල් වලට එන අය වෙනුවෙන් වීඩියෝ කරන්න බලාපොරොත්තු වෙනවා මගේ අත්දැකීම් අනුව මාත් එක්ක දිගටම රැඳිලා ඉන්න කියලා මම ඕගොල්ලන්ගෙන් ඉල්ලා සිටිනවා.